හැමෝටම සුබ දවසක්. අද අපි මේ කියන්න යන්නේ ලෝකයේ පුදුම 7 ගැන. අංක 1. බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවර ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව. බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවර ඉදිකර ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ලෝක පුදුම 7න් එකක් ලෙස නම් කර ඇති අතර එහි උස මීටර 38කි. මෙම නගරය පසුබිම් කරගෙන අහස උසට නැගී සිටින මේ සුවිසල් ප්‍රතිමාවේ බර ටොන් 635ක් වනවා. මෙම ප්‍රතිමාවේ සැලසුම ප්‍රංශ මූර්ති ශිල්පියෙක් වූ පෝල් ලැඩ්විස්කි නම් සැලසුම් ශිල්පියාගේ වනවා. මෙම ප්‍රතිමාවේ කොටස හා එය තැනීමට අවශ්‍ය භාණ්ඩ මෙම ස්ථානයට ගෙන ඒමටත් ඒවා යලි කන්ද මුදුනට ගෙන යාමට රේල් පීලි මත දියූ දුම්රිය මැදිරි ට්‍රොලි භාවිතා කරලා තියෙනවා. මෙය 1931 ඔක්තෝබර් 12 වෙනි දින විවෘත කර ඇති අතර මෙය සෑදීමට ගත වූ කාලය අවුරුදු 5ක් වෙනවා. අංක 2. චීන මහා ප්‍රාකාරය. නැගෙනහිර චීනයේ කහ මුහුදු බොක්කේ සිට මොංගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති චීන මහා ප්‍රාකාරය මිනිස් දෑතින් නිම වූ විස්මය දනවන දැවැන්ත නිර්මාණයකි. මෙහි ඉදිකිරීම් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී පමණ ආරම්භ වී ඇති අතර ක්‍රිස්තු පූර්ව 16 වන සියවස දක්වා ඉදිකිරීම් ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු වී ඇත. චීන අධිරාජ්‍යයේ උතුරු සීමාවට නිරන්තරයෙන් එල්ල වූ මොංගෝලියන් ආක්‍රමණ වලින් ආරක්ෂා වීම සඳහා මෙම ප්‍රාකාරය ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරනවා. මෙම ප්‍රාකාරයේ දිග කිලෝමීටර් 6400ක් පමණ වෙනවා. මෙහි බැම්ම මීටර් 12ක් උසට ගඩොලින් නිර්මාණය කර තිබෙනවා. ප්‍රාකාරය මුදුනේ මීටර් 4.5ක පළල පාරකුත් තියෙනවා. ප්‍රාකාරය දිගේ මීටර් 180න් 180ට මුරකුළුණු සාදා තිබෙනවා. අතීතයේ මිලියනයකට අධික පිරිසක් මුර සේවයේ යොදවා තිබුණු බව සඳහන් වෙනවා. චන්ද්‍රයාගේ සිට පෘථුවිය දෙස බැලූ කල දිස්වන මිනිසා විසින් නිර්මාණය කළ එකම නිර්මාණයද මේ ලෙස සැලකෙනවා. අංක 3. ඉතාලියේ කොලෝසියම. ඉතාලියේ රෝමානු නගරයේ පිහිටා ඇති මෙය සුවිසල් ප්‍රේක්ෂකාගාරයකි. එහි ප්‍රේක්ෂකයන් 50,000කට පමණ ආසන පහසුකම් තිබී ඇත. විනෝදකාමී පාලකයන්ගේ හා වංශාධිපතියන්ගේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත් වූ බවට විශ්වාස කරනවා. මරණයට එක් සටන් වදින කඩුගත් මල්ලවයන් වනමුර්ගයන් සමග ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වෙනවා. අංක 4. ජෝර්දානයේ පෙට්‍රා නගරය. ක්‍රිස්තු පූර්ව 9 සිට ක්‍රිස්තු පූර්ව 40 දක්වා රජ කළ 4 වන ඇරේටස් රජුගේ පුරාතන නැබිට්යානු රාජධානීය අගනුවර පෙට්‍රා නගරයයි. බටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස් හා බොස්රා හරහා ඇක්වාබාවා දක්වා විහිදී ගිය වෙළඳ මාර්ගයේ වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවතීම හේතුවෙන් ඉතා දියුණු තත්ත්වයක පැවති බවක් පෙනී යනවා. අරාබි කාන්තාරයේ කෙළවරකට වන්නට පිහිටා ඇති පෙට්‍රා නගරය කාන්තාරික දේශගුණ තත්ත්වයට මුහුණ දීමට හැකිවන පරිදි නිර්මාණය කර තිබීම මෙහි විශේෂ ලක්ෂණයක් වෙනවා. පිහිටි ගලයේම නිර්මාණය කරන ලද ගොඩනැගිලි මෙහි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශේෂ දක්ෂතාවයක් වෙනවා. රෝස පැහැති පාෂාණයෙන් නිර්මාණය කරන ලද මීටර 42ක් පමණ උස පූජනීය ස්ථානයක්ද නටබුන් වලින් හමු වී තිබෙනවා. අංක 5. පේරුහි මාචු පීචු බලකොටුව. දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු මුදුනේ මෙය පිහිටා ඇති අතර ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ඉන්කාවරුන් විසින් ගොඩනගන ලද පෞරාණික බලකොටුවක් වෙනවා. මෙය ආගමික නගරයක් හා සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට සහ තැඟවී සිටීමට සුදුසු ස්ථානයක් ලෙස හෝ කදුමුදුනේ සෑදූ නගරයක්ද යන්න තවම නිශ්චිත නිගමනයකට එළඹී නැත.
ස්පාඤ්ඤ ජාතික හමුදාව විසින් බෝ කරන ලද වසූරියා රෝගයෙන් බේරීම සඳහා ඉන්කාවරු මාචු පීචු බලකොටුව හැරදමා යන්නට ඇතැයි විශ්වාස කරනවා. අංක 6. මෙක්සිකෝවේ චිචෙන් ඉත්සා පූජනීය නගරය. ආදි කොලොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මායාවරුන් විසින් මෙය නිර්මාණය කර ඇත. ක්‍රිස්තු වර්ෂ 750 සිට 1200 පමණ දක්වා කාලය තුල මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානයක්ද මෙහි තිබී ඇත. මේ නගරයේ පිහිටා ඇති මීටර 24ක් උසැති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාරයක් හැඩයක් ගනු ලබයි. එහි සතර අතට විහිදුණු පඩිපේලි 4ක් දක්නට තිබේ. එක් පඩිපෙළක පඩි 91ක් බැගින් පඩිපෙළේ මුළු පඩි ගණන 365ක් වනවා. එය වසරක දින ගණනට සමාන වී ඇති නිසා මෙය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට තුරුදුන් කාරණාවක් වෙනවා. අංක 7. ඉන්දියාවේ ටජ් මහල් මන්දිරය. මධ්‍යතන යුගයේ ಭಾರತයේ පාලනය කළ ෂා ජහන් අධිරාජයා විසින් ඔහු ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ අභාවයෙන් පසු ඇය වෙනුවෙන් ඉදි කළ විශිෂ්ට නිර්මාණයක් වනවා. මෙය ඇය වෙනුවෙන් ඉදි කළ සිහිවටනයක් ලෙස සඳහන් වෙනවා. යමුනා නදී තීරයේ සුන්දර පරිසරයක මේ ඉදිකර තිබෙනවා. ස්මාරකයේ වැඩ ක්‍රිස්තු වර්ෂ 1632 දී කම්කරුවන් 20000ක් පමණ යොදාගෙන ඉදිකිරීම අවසන් කිරීමට අවුරුදු 22ක පමණ කාලයක් ගත වී තිබෙනවා. මෙම මුළු ගොඩනැගිල්ලම කිරිකරුණ නම් පාෂාණයේ නිමවා ඇති අතර ගොඩනැගිල්ලේ ඔකුණු උද්‍යාන යමුනා නදිය එක් වී අතිශයින් අලංකාරී ස්මාරකයක් බවට පත් වී තිබෙනවා. මෙය ඉදිකිරීමට එකල අපේක්ෂිත කාලය හා වියදම ගණනය කිරීමට නොහැකි වී ඇති අතර කෙසේ නමුත් මේ ඉදිකිරීම සඳහා ඉන්දියානු රුපියල් මිලියන 32ක් පමණ වියදම් වී ඇති බව සැලකෙනවා. තවත් මේ වගේ වැදගත් අධ්‍යාපනික දේවල් බලන්න දසදිග අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දාපුවම ඔයා ගාවට ගෙන්න ගන්නත් පුළුවන්. ගිහින් එන්නක්. හැමෝටම සුබ දවසක්.